ලෑස්ති වෙන්න රසම රස දැල්ල රෙසිපි එකක් ඕගොල්ලෝ එක්ක බෙදා ගන්න. අපි මේ ගත්ත දැල් එක ෆ්‍රෝසන්. ඒක හොඳට සුද්ධ කරලා පිරිසිදු කරලා තියෙන්නේ. නමුත් මම මද රසන වතුර පොඩ්ඩකට කහ චුට්ටක් දාලා මේ දැල් එක ආයේ හොදගත්තා. ඊට පස්සේ මේකෙන් භාගයක් මම ෆ්‍රීස් කළා. ඊටු භාගය තමයි අද හදන්නේ. දැල්ලෝ ටික චූටියට මම කපා ගත්තා. ඊට අමතරව මම මේක මැරිනේට් කරන්න ගන්නවා මේ විනාකිරි සහ කොරියන්ඩර් කුඩු එක. ඒ වගේම කෑලි මිරිස්, මිරිස් කුඩු, ගම්බිරිස් කුඩු කහ, බැදුපු මිරිස් කුඩු සහ සුදු ලුණු කුඩු මම මේකට එකතු කරලා පැය දෙකක් මේක වහලා තියෙනවා. ඒ අතරතුර ඉතින් තක්කාලි, අමු මිරිස්, කරපිංචා, සුදු ලුණු, ලුණු, ඉඟුරු ටික මම ලෑස්ති කරගත්තා. ඒ අතරතුර පැයක් දෙකක් තිනින්ද මම පෙපර්මින්ට් ටී එකක් ඉතින් බොන ගමන් පොඩි වැස්සකුත් තිබ්බයි වෙලා ඔන්න පැය දෙකකට පස්සේ මැරිනේට් වෙච්ච දැල්ලෝ ටික තමයි මම තියෙන්නේ. මම මේක එයා ෆ්‍රයි එකේ දාලා පැය භාගයක් විතර හොඳට ෆ්‍රයි කරගත්තා. ඉතින් දැල්ලෝ හදද්දි විශේෂයෙන්ම අර පොඩ්ඩක් ක්‍රිස්පි ගතියට තියෙන්න ඕනේ සහ දැල්ලෝ හොඳට සුද්ධ කරන්න ඕනේ. අපි ඒක සුද්ධ නොකරපු එකක් ගන්නව නම් අපි පැය දෙකක් තිබින්ද shopping ගිහිල්ලා ආවා. ඉතින් ඒ අතරතුරම ඉලෙක්ට්‍රොලයිට්ස් එකකුත් ඔන්න හදාගත්තා. සුදු ලුණු, අමු ඉඟුරු හොඳට කොටලා ඉතින් මට කොටන්න පොඩක් අමාරු හින්දා ඔන්න සහන් මට උදව් කරනවා. හොඳට කොටලා තියාගත්තා. ඒ අතරතුරේ ඉතින් මම මේක පොඩ්ඩක් තව ක්‍රිස්පි ගතිය එනකන් තව විනාඩි 5ක් විතර මේක එයා ෆ්‍රයි එකේ දැම්මා. ඔලිව් ඔයිල් ටිකක් මැටි තාච්චියකට දාලා ඒකට කුරුඳු කෑලි කිහිපයක් දැම්මා. ඊට පස්සේ තමයි මේ ෆ්‍රයි කරගත්ත මේ දැල්ලෝ කෑලි ටික මම මේ ඔලිව් ඔයිල් වලත් පොඩ්ඩක් බැදෙන්න දැම්මේ. එතකොටත් පොඩ්ඩක් රහ වැඩි. ඉතින් ඒ අතරතුර ලුණු, සුදු ලුණු මේ ටික මම ලෑස්ති කරගත්තා. තක්කාලි එහෙම පොඩියට කපා ගත්තා. බැදින දැල්ලෝ ටිකට මම උළුහාල් කිහිපයක් දැම්මා සහ මිරිස් කුඩු පොඩ්ඩක් බැදෙන්න දැම්මා. ඔන්න දැන් ලෑස්ති වෙන්නේ මේ කපාගත්ත සුදු ලුණු, ඉඟුරු, රතු ලුණු, මිරිස්, කරපිංචා මේ ටික මේකට එකතු කරලා හොඳට කලවම් කරා. ඉතින් මේකට ඔයගොල්ලෝ රසය කියන්නේ පොඩක් සැරට ඕන නම් තව කෑලි මිරිස් කුඩු ගම්බිරිස් ටිකක් දාගන්න. ඊට පස්සේ තමයි ටික වෙලාවකට පස්සේ මම මේ තක්කාලි එකතු කරලා අර මැරිනේට් වෙච්ච භාජනයට පොඩක් වතුර දාලා මේකට එකතු කරගත්තා. ලුණු පොඩ්ඩක එකතු කරගත්තා. ඔන්න සුදු බත් එකක් ඉදෙනවා. ඊට පස්සේ ඉතින් අපිට අපේ අම්මා නම් ඉස්සර දැල්ලෝ කකුලෝ හදද්දී මුරුංගා කොළ දානවා. ඉතින් මුරුංගා කොළ හොයාගන්න විදියක් තිබ්බේ නැහැ. කමක් නැහැ කියලා රසය වැඩි වෙන්න මම කොරියන්ඩර් කොළ කිහිපයක් මේකට එකතු කළා. ඉතින් මුරුංගා කොළ එකතු කරන්නට දැල්ලෝ වල පොඩ්ඩක් උෂ්ණය ඇඟට අඩු වෙන්න. ඉතින් කොරියන්ඩර් කොළ ටිකක් මම පොඩ්ඩක් ලස්සන වෙන්නත් එක එකතු කළා. අලයකකුත් හදාගත්තා. ඊට අමතරව මම එකතු කළා ඉදීගෙන ඉද්දි පැදපු 3-5. අන්තිමට තක්කාලි සෝස් චුට්ටක් එකතු කළා රසය වැඩි වෙන්න. ඔන්න ඉතින් හදාගත්ත පරිප්පුවකුත් තිබ්බා. ඉතින් ඒකත් එක්ක මෙන්න මේ විදියට සහන් ඔන්න ඉතින් රසයි කිය රස පාටයි කිය දැල්ලොයි අලයි පරිප්පුයි බත් එකට බෙදාගත්තා. ඉතින් ඇත්තටම දැල්ලෝ රෙසිපි එක ගොඩක් රහයි. ඕගොල්ලෝ තනිමාරෙම try කරලා බලන්න. bye.